සිද්ධ වෙච්ච කතාවක් මේ නියම වීරයෙක් ගැනයි කියන්නේ අස්සයාගේ පිටින් එයා ගමන් යයි එයාට කවුරුත් කිව්වේ කවුද බොයි අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ අයියන අසාධාරණේ පෙන්නන්න බැරි එම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ ඒ වාගේ වීරයෝ අද කාලේ නෑ සූර්යා පායලා තියෙන්නේ පරිසරේ සුන්දරයි ලස්සනයි කුරුළු ගීත හැමතැනම ඇසෙන්නේ කට්ටියම ප්‍රීතියෙන් යනවා දැන් ජුට්ට කිට්ටුවෙන්නේ කාන්තාරිතයි අවුනේ සත්තු කුම මෙරිලානේ ඉගිල්ලිලා යන කුරුල්ලෝ මැරිලා වැටෙනවා ඒ තරමට කාන්තාරේ රස්නේ දැන් වතුර නැතුව කතර මැද්දේ යොන්නම් අතර මැදම නතර වේවි මේ වාගේ සමහර අය කිව්වා උනත් අහන්නේ වැරදුනාට පස්සේ හිතලා වැඩක් නෑ ඊට පස්සේ මොකද උනේ දන්නවලු යා අන්නේ නේවලු කියනවා ඊට පස්සේ කවුද බොයි ගැන කතන්දරේ කියනවා මං අහන් ඉන්න